ඔයාගේ ඩයිලොග් සිම් එකට ෆ්‍රී 2GB anytime data දිනා ගන්න කැමතිද? එහෙනම් පහළ තියෙන link එකෙන් ගිහින් දැම්ම register වෙන්න. register වුණ ගමන් ඔයාගේ ඩයිලොග් සිම් එකටම free data දිනා ගන්න පුළුවන්. මේ app එකේ තියෙන games play කරලා ඔයාට දවසින් දවස free data දිනා ගන්න පුළුවන්. ඉතින් තවත් මොනවද බලාගෙන ඉන්නේ? පහළ link එකෙන් ගිහින් දැම්ම register වෙන්න. ආයිබුවන් කියලා පිළිගන්නවා දත්ත වලව ලක්ෂණට YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ WhatsApp එක හරහා අපේ contact list එකේ ඉන්න කීප දෙනෙක්ට හරි එහෙම නැත්නම් contact list එකටම හරි එකම message එක inbox message එකක් විදියට දාන්න ඕන නම් කොහොමද එක click එකකින් මේ message එක හැම inbox එකකටම දාන්නේ කියන එක ගැන තමයි අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවිල්ලා තියෙන්නේ. උදාහරණයක් විදියට ඔයාට ඕන නම් අලුත් අවුරුද්දට හැමෝටම wish කරන්න අද මම මේ කියලා දෙන ක්‍රමය පාවිච්චි කරලා ඔයාට පුළුවන් එක click එකකින් ඔයාගේ contact list එකේ ඉන්න හැමෝටම මේ wish එක යවන්න. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. හැබැයි නොදන්න කෙනෙක් ඉන්නවා නම් එයාට වැදගත් වෙයි මේ වීඩියෝ එක. හරි ඉතින් මේකට මුලින්ම ඔයාගේ WhatsApp එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ උඩ තියෙන ඩොට් තුන උඩ ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මේන ඔප්ෂන් වලින් මෙන්න මේ new broadcast කියන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ අපේ ෆෝන් එකේ තියෙන contact list එක අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට message එක යවන්න ඕන කට්ටියව මේ විදිහට select කරගන්න. මෙතනින් අපිට contact list එකෙන් උපරිම 256ක් මේ broadcast එකට add කරගන්න පුළුවන්. මම දැනට දෙන්නෙක්ව මේ විදිහට select කරගෙන පහළ තියෙන මෙන්න මේ හරි ලකුණු දෙනවා. ඒක දුන්නට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ දෙන්න මෙන්න මේ broadcast එකට add වෙලා තියෙනවා. මෙතෙන්දි මේ වගේ broadcast එකක් හැදෙන්නේ අපේ WhatsApp account එකේ විතරයි. මේකට අපි ඇඩ් කරපු අයගේ WhatsApp account එකේ යාලට මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි ඉතින් මේ විදිහට broadcast එක හදාගත්තට පස්සේ අපි කරන්න ඕනේ එයාලට inbox message එකක් විදිහට යන්න ඕනේ. message එක මෙන්න මෙතනින් type කරලා send කරගන්න එක. message එකක් විතරක් නෙමෙයි photo එකක්, video එකක්, document එකක් මේ ඕනිම දෙයක් ඔයාලට පුළුවන් මෙතනින් send කරගන්න. හරි ඉතින් මම මේ විදිහට photo එකක් මේකට send කරගන්නවා. මේ photo එක send කරගත්තට පස්සේ මෙතනින් back වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මම අර broadcast එකට add කරපු දෙන්නට මෙන්න මේ විදිහට inbox message විදියට ඒ ෆොටෝ එක මේ විදියට සෙන්ඩ් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි WhatsApp එකේ broadcast කියන feature එක වැඩ කරන්නේ. මේ feature එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් contact list එකේ ඉන්න හැමෝටම හරි එමත් නැත්නම් කීප දෙනෙක්ට හරි එකම message එක යවන්න ඕන නම් broadcast පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේක ලේසියෙන්ම කරගන්න. මම ඊට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා අපේ WhatsApp status වල views වැඩි කරගන්න පුළුවන් විදිය අලුත්ම WhatsApp update එකක් ගැන. ඒ වීඩියෝ එක ඔයා තාම බැලුවේ නැත්නම් මෙන්න මේ දකුණු පැත්තේ වටන end screen එකෙන් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට යන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා notification bell icon එකත් ඕල් දාලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. ඒ වගේම පහළ links වලින් ගිහිල්ලා අපේ WhatsApp, Facebook, TikTok follow කරන්න කියලා කියනවා. හරි ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මම ලක්ෂාන්